අකුසල් අපි ගාව ස්වභාවයෙන්ම තියෙනවා. ආය 아무තු අකුසල් අපිට අවශ්‍ය නැහැ. මොකද ගෙවන්න සංසාරේ කරගත්ත පව් ගොඩක් අපි ගාව තියෙනවා. පෙර කරගත්ත පව් ගොඩක් අපි ගාව තියෙනවා. ඒ පව් වලට මේ වෙනකොට අපිට දඬුවම් නියම කරලා තියෙනවා. පෙර ජීවිතවල කරපු පව් මොනවද කරුවේ කියලා දැන් දන්නේ නැහැ. අපි නොදන්නවා වුණාට ඒ කරපු පව් වලට මං වෙනුවෙන් මේ වෙනකොට දඬුවම් තීරණය කරලා තියෙන්නේ. ඒ දඬුවම් වලට අනිවාර්යෙන් අනාගතයේ මුණ දෙන්නම වෙනවා පෙර පව් වලට. ඉතින් පෙර පව් තාම විඳවන්න තියෙනවා නම්, ගෙවාලන්න තියෙනවා නම් තවත් අලුත් පව් රැස් කරනවා කියලා කියන්නේ මේක ඉවරයක් නෙවෙයි. ඒකනේ අනාදිමත් කාලයක් මේ සංසාරේ ඉන්නේ. ආන් ඒක නිසා මනස සිහියෙන් ඉන්න ඕනේ නූපන්න කුසල් ඉපදීම සම්බන්ධයෙන්. නමුත් පින්නදී අපිට සිහි නැති නිසා නිකන් හිතන්නකෝ රූපවාහිනිය ගාව වාඩි වෙලා නැගිටලා යනකොට ඒතෙක් නොතිබ්බ අකුසල් කොච්චර ආරම්භ නැගිටලා යන්නේ කියලා. කිසියම් සංදර්ශනයක් බලන්න ගිහිල්ලා ආපහු එනකොට ගෙදරින් ගෙනිච්ච නැති අකුසල් කොච්චර අරගෙනද ආපහු ආවේ කියලා. කිසියම් සාදයක් ගාවට යනකොට නොගෙනිච්ච අකුසල් කොච්චර ගෙනාවද කියලා. ඉතින් එහෙනම් නූපන්න අකුසල් සිහිය නැති නිසා උපදිනවා දිගටම. නූපන්න අකුසල් උපදිනවා මිසක් උපන්න අකුසල් යටපත් කරන්න, උපන්න අකුසල් නැති කරන්න වීරිය වඩන ස්වභාවයක් වෙන්නේ නැහැ. තියෙන පව් කන්දර තව පව් එකතු කරනවා විතරයි කරන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්නයි. නූපන්න අකුසල් නූපදවන්නත්, උපන්න අකුසල් යටපත් කරන්නත්, උපන් කුසල් වඩා වර්ධනය කරන්නත්, නූපන් කුසල් උපදවන්නත්. සංසාරේ බොහෝසේ පින් කරපු නිසා ඒ පින් විශාල වශයෙන් වියදම් කරලා මේ සම්මා දිට්ඨික ජීවිතය ආරම්භ තියෙන්නේ. පෙර පින් තිබුණ නිසානේ ජීවිතය හම්බුනේ අපිට. සමහරු තිරිසන් ලෝකේ යනකොට, සමහරු പ്രേත ලෝකේ යනකොට, සමහරු අසුර ලෝකේ යනකොට, සමහරු අපායට යනකොට අපි මනුස්ස ලෝකෙට ආවා. ඒ සතර අපායේ ගිහපු අයට වඩා අපි ළඟ පින් තිබුණා. ඒ පින් ගොඩක් වියදම් කළා නිරේට නොයා මෙහාට එන්න. මෙහි ඇවිල්ලා අපි ඒත් සැපසේ ජීවත් වෙනවා. ආහාර පාන හිග නැහැ, ගෙවල් දොරවල් අඩු නැහැ, ඉඩකඩම් නැත්තේ නැහැ. සල්ලි මිල මුදල් ධන ධාන්‍ය යාන වාහන මේ ඔක්කොම තියාගෙන බොහොම සැපසේ ජීවත් වෙනවා. ඒ සැප විඳින්නේ මේ ජීවිතේ කරපු දේවල් වලටද? පෙර කරපු පින් වලට අනුව තමයි සැප විඳින්නේ. පෙර කුසල් මේ භුක්ති විඳින්නේ. පෙර කුසල් මේ වැය කරන්නේ. ආන් ඒ පෙර කරන ලද කුසල් නිසා ලබාගත් බොහෝ දේවල් වර්තමානයේ හුඟක් අය ආපහු වියදම් කරන්නේ ආපහු අකුසල් රැස් කිරීම සඳහාමයි. ඊටාම අල්පයයි ස්වල්ප පිරිසයි ඉන්නේ. ඒ පෙර කුසලේ පාවිච්චි කළ වර්තමානයේ නූපන් කුසල් උපදවන අය. බොහෝ දෙනා කරන්නේ උපන් කුසල් වර්ධනය කරන්නේත් නැහැ. නූපන් කුසල් උපදවන්නෙත් නැහැ. ඊට සීමිත පිරිසක් 14ක් තමයි අපි මේ විදිහට දකින්නේ. අන් ඒක නිසා යමෙක් යම් සම්පත්තියක් ලබාගෙන ඉපදුනා නම් ඔහු දැනගන්න ඕනේ මේ පෙර කරන ලද කුසල කර්මයක් තමයි මට මේ තරම් සැපයක් ගෙනල්ලා දීලා තියෙන්නේ.